අයිබෝන් මේ ඊයේ පෙරේද දවස් ටිකේම මේ අධිකරණයේ සිදුණු සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමක් අපි දැක්කා. ඊටාම පහත් ආකාරයට E-news හරහා ලංකා E-news හරහා මුලින්ම ප්‍රචාරය කරලා ඊට පස්සේ වෙනත් සමාජ මාධ්‍ය හරහාත් Facebook හරහාත් එක්තරා විනිසුරුවරියක් සහ එක නීතිඥයෙක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිම හිරිකිතයක් නැතුව ප්‍රසිද්ධියේ ඉතාම පහත් ආකාරයට ඔවුන්ට විවේචන එල්ල කරමින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට සහ මේ අධිකරණ පද්ධතියටම ඒ ගෞරවයට හානි කරමින් කටකතා පැතිරෙන්න පටන් ගත්තා. ඒ වගේ මේවත් ඉතාම මේ වෛරල් කරලා අරපු විදියක් අපි දැක්කා. ඒ කියන්නේ ඒවා මෙතුමිය මේ ප්‍රසිද්ධ නඩු කීපයටත් සම්බන්ධ විනිසුරුවරියක්. ඒ වගේම දැන් මෙවැනි මේ කිසිම පදනමක් නැති ඒ සම්බන්ධයෙන් කිසිම වටිනාකමක් නැති කිසිම පදනමක් නැතුව කිසිම සාක්ෂියක් නැතුව මේ වගේ දෙයක් ඉතාම ප්‍රසිද්ධ කරන්න හේතුව මොකක්ද කියන එක මුලින්ම හොයලා බලන්න ඕනේ. දැන් මේ වගේ සිද්ධි වලින් මොකද වෙන්නේ? රටේ තැන් තැන් වල මිනිවරණයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අධිකරණ පද්ධතිය අධිකරණයට ඇවිල්ලා කෙනෙක් වෙඩි තියලා යනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ අධිකරණය සම්බන්ධයෙන් මේ වුණ සිදුවීම් පවා. ඒ කියන්නේ මේ විනිශ්චයකාරවරියක් ඒ වගේම නීතිඥයෝ සම්බන්ධ කළා. මේ කියන්නේ මේ අධිකරණ පද්ධතියටම තමයි මේකේ අගෞරවයට ලක් වෙන්නේ, හැලුවට ලක් වෙන්නේ. මේ හේතුත් එක්ක මේකින් විශේෂයෙන්ම මේකේ බලපෑම වෙන්නේ කාටද? මේක බලපෑම වෙන්නේ රටේ ස්වෛරීභාවයට. අපි දැන් බලමට පේන්න පුළුවන් මේක මේ අධිකරණ පද්ධතිය කියලා කියන්නේ මොකද්ද? මේ ස්වෛරීභාවයේ එක අංගයක්. අධිකරණය කියන එක. ඒක විශේෂයෙන්ම රටක ස්වෛරීභාවයට පහර එල්ල ගන්න ඕන නම් කාටද? ඒ කියන්නේ රටේ මේ ඒකීයභාවය ස්වෛරීභාවය කියන එක ඒක රටක් විදිහට පිළිගන්න එක නැති කරලා ඒ රට කාටද රිංග ගන්න ඕන නම් රටකට කාගේ හරි භූදේශපාලනයකට හරි එහෙම නැත්නම් කෙනෙකුට ඒක රිංග ගන්න ඕන නම් කරන්නේ හොඳම දේ රටේ ව්‍යවස්ථාවයකට ඒ වගේම විධායකයට අධිකරණයට පහර එල්ල කරන එක. දැන් අපි දැක්කා දැන් මේ සිද්ධියේ කෙලින්ම අධිකරණයට තමයි මේ ඉතාම පහත් නින්දිත ප්‍රහාරයක් එල්ල කරලා තියෙන. ඒතර ජනතාවගේ මේ අධිකරණය ගැන තියෙන ගෞරවය බිඳ වැටෙනවා. දැන් සමහර අය දාලා තිනවා මන් දන්නේ මේ අය මුදල් ගෙවලා දාන එකක්ද එහෙම නැත්නම් ඇත්තටම නිකන් මිනිස්සුන්ට තේරෙන මට්ටමට බුද්ධි මට්ටමින් මිනිස්සු කියනවාද කියලා. උසාවි වැඩක් නැහැ. උසාවි ඉන්නේ මේ වගේ අය. උසාවියේ මේ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම උසාවියේ නීතිඥයෝ මෙහෙමයි විනිශ්චයකාරයෝ එමය මේගොල්ලන්ට ගෞරව කරන්න සුදුසු නැහැ කියන මතය මේ සමාජයට ගෙනල්ලා දානවා. මේ සමාජයට ගෙනල්ලා දාපුවාම එතකොට ඒ අධිකරණ පදය නැති වුනහම රටේ අර ස්වෛරීභාවයට තමයි පාඩුව වෙන්නේ. ස්වෛරීභාවය කියන එක අංගයක් තමයි මේ රටේ අධිකරණයේ සහ මේ නීති පද්ධතිය. එතන තමයි පහර එල්ල කරන්නේ. ඉතින් මේවා දිහා බොහොම බුද්ධිමත්ව බලන්න ඕනේ. මේ උසාවිය වගේ රටක මිනිස්සුෙකුට යන්න තියෙන අවසාන තැන තමයි මේ අධිකරණය. ඒ අධිකරණය කෙරෙහි තියෙන විශ්වාසය නැති කරන්න හදනවා නම් අධිකරණය හැලුවට ලක් කරනවා. අධිකරණයේ ඒ සේවය කරන විනිශ්චයකාරවරු ඒ වගේම නීතිඥවරු හැලුවට ලක් කරනවා නම් එතන ඉතාම භයානක තත්ත්වයක් තියෙන්නේ. එක්කෝ මේ ආරක්ෂක හමුදාවන් එහෙම හැලුවට ලක් කරනවා නම් එහෙම නැත්නම් මොකක් හරි මේ විදිහට වෛරල් විශාල ප්‍රතිචාරයක් ලැබුණ වෛරල් වෙච්ච සිද්ධියක්. මේ වගේ එක්කෝ ඒ අධිකරණ පද්ධතිය එහෙම නැත්නම් රටක අපි දැක්ක මේ පහුගිය කාලවල වල ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුවේ 225 එපා මේ වගේ ඒවා දිහා කල්පනා කරලා බලන්න මේවා නිකන් වෛරල් වෙන්න අරිනව නෙමෙයි. එහෙනම් ඒ හරියමං අධිකරණ පද්ධතිය නැහැ කියන එක මිනිස්සු ගොල්ලොට වැටුනහම එතකොට තව කෙනෙකුට මෙහෙම අධිකරණ පද්ධතියක් නැහැ කිව්වම එතන තව කෙනෙකුට රින්ගන්න ලේසියි. ඒ කියන්නේ එතකොට දැන් මේ අධිකරණ පද්ධතියක් නැහැ මේ රටේ. එතකොට මිනිමරුම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හරියට ආරක්ෂාව නැහැ. වගේ දේවල් වුණාම කෙනෙකුට රින්ගන්න පහසුයි. ඉතින් මේක බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න. එතකොට අපි දැක්ක පහුගිය කාලවල අරගල කාලේ පාර්ලිමේන්තුවේ 225 එපා කිව්වා. ඒක 225 එපා නම් කියන්නේ පාර්ලිමේන්තුවක් නෑ. ඒ කියන්නේ නීති සම්පාදන ආයතනයක් නෑ. ඒතකොට කාටේ රින්ගන්න පහසුයි. ඉතින් බොහොම බුද්ධිමත්ව මේ දිහා බලන්න මේ යන්නම් වාලේ මේ වෛරල් වෙන ඵලයට
වගේ දේවල් එක යන්නේ නැතුව. හොඳයි ස්තුතියි. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.